මිනස්සන් කොනිචිවා සාදරෙන් පිළිගන්න ඕගොල්ලන්ගේ මගේ channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N3 grammar lesson වල lesson number 37 37 වෙනි පාඩම. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි තේ ගොරන් කියන රටාව. නනි නනි තේ ගොරන් කියලා කියනවා. එහෙම නැත්නම් නනි නනි තේ ගොරන් නසයි කියලා උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකේ meaning එක මේකේ තේරුම අපි ගත්තොත් මොන හරි දෙයක් කරලා බලන්න නේ කරලා බලන්නකෝ කියන අදහස. මේක ඇවිල්ලා මේ සුයෝයි මේරේ දේවා නයින් දෙස නේ. ඒ කියන්නේ මේක මේ දැඩිව කියන අනදීමක් වගේ දෙයකට භාවිත කරන දෙයක් නෙමෙයි. නේ යසසිකු නංකා ඔසිසුමේ සුදු කතසි. ඒ කියන්නේ මොකක් හරි කාරුණිකව මේක කරලා බලන්නකෝ. මේක මේ කාලා බලන්නකෝ. අන්න ඒ වගේ අවස්ථාවල භාවිත කරන එක රටාවක් නේ. මේක නනි නනි සිනාසයි මොකක් හරි කරන්න කියලානේ කියන එක රටාවක්. මේක ගොඩක් වෙලාවට නේ දෙමව්පියෝ දරුවන්ට එහෙම නැත්නම් ගුරුවරු ශිෂ්‍යයන්ට වගේ තැන්වලදී ගොඩක් භාවිතා වෙන එක රටාවක් නේ. වැඩිහිටියෝ විසින් නේද කුඩා දරුවන්ට වගේ අවස්ථාවල මෙන්න මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මේ දේ අනදීමක් නෙමෙයි යසසිකු ඔසුසුමේ මේක කාරුණිකව කරලා බලන්න කියලා කියන එක විදියක් නේ. ඉතින් මේක කොහොමද භාවිතා කරන්න කියලා කියනවා නම් verb එක නේ. verb එකේ te form එකට plus ගොරන් එහෙම නැත්නම් ගොරන් නසයි කියන ආකාරයට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ ගොරන් නසයි කියන එක යොදාගෙන කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. ඉතින් බලන්න පළවෙනි එක කොනෝකේ කිවා ඔයිෂියෝ තබෙතේ ගොරන් කියලා කියනවානේ. ඒ කියන්නේ කොනෝකේකි නේ මේ කේක් එක ඔයිෂියෝ රසයි මේක ගොඩක් රසයි. තබෙතේ ගොරන් කාලා බලන්නකෝ නේ යසසිකු ඔසුසුමේ දෙස්නේ මේ දේ වඩයි මේක කන්න කියලා කියනවා නෙමෙයි නේ කාලා බලන්න එහෙම නැත්නම් තබෙතේ ගොරන් නසයි වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන්. හොඳයි බලන්න දෙවෙනි එක වකරණකත්තර මොයිචිදෝ කීතේ ගොරන් නේ වකරණකත්තර මොයිචිදෝ කීතේ ගොරන් කියලා කියනවානේ. ඒ කියන්නේ වකරණකත්තර නේ වකරණයි කියලා කියනවා තේරෙන්නේ නැහැ. වකරණකත්තර කියලා කිව්වහම තේරුන්නේ නැති වුණොත් නේ තේරෙන්නේ නැත්තම් කියන අදහස නේ. තේරෙන්නේ නැත්තම් මොයිචිදෝ කියන්නේ තව සැරයක් නේ. කීතේ ගොරන් අහලා බලන්න නේ. එහෙම නැත්තම් කීතේ ගොරන් නසයි වගේ භාවිතා කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ යසසිකු නේ. ඔයාලට තේරෙන්නේ නැත්තම් තව පාරක් අහන්නකෝ නේ. අහලා බලන්නකෝ නේ. කියන අදහස නේ. අන්න ඒ වගේ අවස්ථාවල මෙන්න මේ ගොරන් කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න තුන්වෙනි වාක්‍යය නේ. ජිබුන්දේ ඉක්කයි යත්තේ ගොරන් නේ. ජිබුන්දේ ඉක්කයි යත්තේ ගොරන්. ජිබුන්දේ ඉක්කයි යත්තේ ගොරන් කියලා කියනවානේ. ඒ කියන්නේ ජිබුන්දේ නේ තනියම ඉක්කයි එකපාරක් යත්තේ ගොරන් යරිමස් කියනවා කරනවා යත්තේ ගොරන් නේ කරලා බලන්න නේ. ජිබුන්දේ ඉක්කයි යත්තේ ගොරන් නසයි කියලා උනත් භාවිතා කරන්න පුළුවන් නේ නේද? අන්න ඒ වගේ අවස්ථාවල. ඒ කියන්නේ යසසිකු ඔසුසුමේ දෙස්නේ මේරේ දේවා නයින් දෙස් නේ. ඒ කියන්නේ අපි සුයෝකු මේක කරන්න කියලා බල කිරීමක් නෙමෙයි. අපි කාරුණිකව යසසිකු මේක කරලා බලන්නකෝ වගේ කියන එක අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන් එක රටාවක් නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි අපැහැදිලි තැන් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දිගටම JLPT N3 ලෙසන් එකත් රැඳී සිටින්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. මිතෙකුලෙතේ අරිගතෝ.